ඔයාට කවදා හරි හිතිලා තියෙනවද අපේ මුළු ජීවිතේම තීරණය වෙන්නේ අපි ජීවිතය දිහා දකින විදිහ මත කියලා? හැමදේම අවුල් වෙලා වගේ දැනෙන වෙලාවක අපේ මනස හදාගන්නේ කොහොමද? Welcome back to my YouTube channel. අද අපි කතා කරන්නේ positive thinking ගැන. එහෙමත් නැත්නම් ධනාත්මක චින්තනය ගැන. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. මොකක්ද මේ ධනාත්මක චින්තනය කියන්නේ? ගොඩක් අය හිතන්නේ ධනාත්මකව හිතනවා කියන එක කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. ඔයා ප්‍රශ්නයක් එක්ක ඉද්දී වුණත් කිසිම ප්‍රශ්නයක් නෑ කියලා බොරුවට හිතාගෙන ඉන්න එක. නැත්තම් බොරුවට රඟපාන එක කියලා. නැහැ. ධනාත්මක චින්තනය කියන්නේ මොන ප්‍රශ්නේ, මොන බාධකේ, මොන දුකක හිටියත් hina වෙලා ඉන්න එක. කොච්චර අමාරුණත් hina වෙලා ඉන්න එක. නිතරම ධනාත්මකව හිතන එක. මට බෑ, මට කරන්න බෑ, මට ඕක කරන්න බෑ, ඕව හරියන්නේ නෑ කියලා හිතනවා වෙනුවට මට පුළුවන්, මං ඒක කොහොම හරි කරනවා කියන සිතුවිල්ලක් ඇති කර ගැනීම තමයි මෙන්න මේ ධනාත්මකව හිතනවා කියලා කියන්නේ. උදේට හැරුණ ගමන් අපෝ අදත් මහා කරදර දවසක්, අදත් වැඩ කරන්න වෙනවනේ කියලා හිතන්නේ නැතුව අද මට ලැබුණු අලුත් දවසක්, අලුත් අවස්ථාවක් කියලා හිතාගෙන සතුටින් දවසට මුහුණ දෙන එක තමයි අපි කරන්න ඕනේ. එතකොට මුළු දවසම ඇත්තටම හරිම ලස්සනට හොඳ ජවයකින් පටන් ගන්න පුළුවන්. ඇත්තටම අපිට පුළුවන් නම් මේ positive thinking practice කරන්න. ඒකෙන් ජීවිතයට මාරම විදියට benefits ගොඩාක් අපිට ලැබෙනවා. මේක එකපාරම practice කරන්න අමාරු වෙන්න පුළුවන්. අපිට පුළුවන් ටික ටික මේක practice කරන්න. ඉතින් අද වීඩියෝ එකෙන් පුංචි හරි දෙයක් ඔයාලගේ ජීවිතයට ගන්න ඇති කියලා විශ්වාස කරනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.